අද මම මේ ගේම් එකෙන් ජීවිතේම වෙනස් කරගත්තා. මේ වැඩේ කරන හැටි අද මම ඔයාට හරියටම පෙන්නනවා. ඔන්න ඉතින් අද මම ඔයාට මේ වැඩේ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැන වෙනකම්ම පියවරෙන් පියවරට මම මේක කරේ කොහොමද කියලා පෙන්නනවා. අදත් මම ඔයාට මුලින්ම පෙන්නන්නම් මේ වැඩේ කරන්න මගෙන් උදව් අරගෙන ජීවිතේ වෙනස් කරගත් මල්ලි කෙනෙක් මට ස්තුති කරලා එවලා තියෙන මෙසේජ් එක. මම සක්කරාගේ උදව් ඉල්ලුවේ මට ජංගම දුරකථනයක් සහ ලැප්ටොප් එකක් ගැනීමට උදව් ඉල්ලලා. ඉතින් මම ඉල්ලපු ආධාර මුදල කෙටි කාලයක් ඇතුළත මට ලැබෙන්න ගත්තා. ඒ වගේම මට මේ ආධාර ගන්න උදව් කරපු සක්කර අයියට මම වගේ හදවතින් ස්තුතිවන්ත වෙනවා වගේම මට මේ කරපු උදව්ව ගොඩක් ඇත්තටම ලොකු උදව්වක් මේ වෙලාවේ. ගොඩක් ස්තුතියි සක්කර අයියා. ඉතින් මේ විදියට ඕගොල්ලොන්ගේ ජීවිතේ ගොඩ දාගත්තා කියලා එවන මෙසේජස් දකින්න එක තමයි මට තියෙන ලොකුම සතුට. ඉතින් ඔය විදියට තමයි මේ මල්ලි උදව් ගත්තේ. හැබැයි මතක තියාගන්න මේ මල්ලිට මේ විදිහට උදව් ලැබුණේ ක්‍රවුඩ් ෆන්ඩිං වෙබ්සයිට් එකකින්. ඉතින් මට ගොඩක් සතුටුයි ඕගොල්ලෝ මේ විදිහට ජීවිත වෙනස් කරගත්ත කියලා මට එවන මෙසේජස් දැක්කාම. ඉතින් ඔයාටත් පේඩ් මෙම්බර් කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් join වෙලා බලන්න. දැන් ඔයා හරියට මේකට join වුණා නම් ඊළඟට අපි බලමු අද අපි ඉගෙන ගන්න යන ගේම් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මතක තියාගන්න මේක ඔයාට දෙවියෝ දුන්න අවස්ථාවක්. මේ විදිහට සල්ලි හොයන්න හැමෝටම බෑ. අන්න ඒක නිසා ඒක හොඳට මතක තියාගෙන මම කියලා දෙන විදිහටම මේ වැඩේ කරන්න. ඉතින් කෝටිපතියා channel එකේ කලින් දාලා තිබ්බ වීඩියෝස් වලින් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. කලින් මම දාලා තියෙන වීඩියෝස් ටික ඔක්කොම බලලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්ත කට්ටිය මට ස්තුති කරලා එවලා තිබුණ හැටි. අන්න ඒක නිසා මේ channel එකේ දාලා තියෙන හැම වීඩියෝ එකක්ම හරියටම බලන්න. ඒ වගේම මාව සම්බන්ධ කරගන්නවාට කරන්න තියෙන්නේ කෝටිපතියා channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙහින් මේ විදියට comment එකක් දාන එක විතරයි. ඒ වගේම ගේම් ගාලා සල්ලි හොයන විදියත් මේ වීඩියෝ එකෙන් පෙන්නන නිසා මම කියන දේ ඔලුවට දාගෙන මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම හරියටම බලන්න. ඉතින් මේ වැඩේ අද කරන්න අපිට ඕන වෙන්නේ ඔයාගේ ඔය අතේ තියෙන මොබයිල් ෆෝන් එක විතරයි. දැන් මම පෙන්නන්නම් කොහොමද මේ අලුත්ම සයිට් එකෙන් වැඩේ කරගන්නේ කියලා. ඔන්න ඉතින් ඔයත් ගෙදර ඉඳලා ෆන් එකේ ගේම්ස් ප්ලේ කරලා ඩොලර් සෙන්ට්ස් කීපයක් එකතු කරගන්න අවස්ථාව තියෙනවද කියලා බලන්න මේ වීඩියෝ එක හරියටම බලන්න. අදත් අපිට මුලින්ම කරන්න තියෙන්නේ Google Play Store app එකට ඇවිල්ලා Lovely Plants කියලා search කරන්න. දැන් ඔයාට පේනවා ඇති Lovely Plants කියලා මෙන්න මේ වගේ app එකක්. අපි මේ app එක උඩ press කරලා install කරගමු. ඉතින් මේක ගොඩක් ලොකු app එකක් නෙමෙයි හින්දා අපේ ෆෝන් එකට ඉක්මනටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉන්ස්ටොලේෂන් එක ඉවර වුණ ගමන් අපි මේ ප්ලේ බටන් එක උඩ ප්‍රෙස් කරමු. ඇප් එක ඕපන් වුණ ගමන් අපිට පේන්නේ මෙන්න මේ විදිහට. මෙතනින් අපෙන් අහනවා අපි මේ ඇප් එකේ නීති රෙගුලාසි වලට කැමතිද කියලා. මේ ටික කියවලා කැමති නම් මේ ටික්ස් දෙකම දාගෙන පල්ලෙහා තියෙන login කියන බටන් එක ප්‍රෙස් කරන්න. අපි මේ ගේම් එකට log වෙන්න ඕනේ Google account එකකින් හින්දා මෙතනින් එන අපේ කැමති Google account එකක් උඩ ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. ඔන්න ඔයා දැන් දකින්නේ අද අපි සල්ලි හොයන්න උත්සාහ කරන app එක. අපිට මේ app එකෙන් games play කරලා සල්ලි හොයන්න උත්සාහ කරන්න පුළුවන් වගේම මේ පල්ලෙහා තියෙන පෝච්චියේ ලස්සන පැලයක් හදලා ඒකිනුත් සල්ලි හොයන්න පුළුවන්. ඒකට අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ පල්ලෙහා තියෙන සීඩ් කියන බටන් එක ප්‍රෙස් කරන එක. ඔන්න මේ බටන් එක ප්‍රෙස් කරපු ගමන් මේ වගේ සීඩ් එකක් මතුවෙනවා.
ඊළඟට කරන්න තියෙන්නේ මේ වෝට කියන බටන එක ප්‍රෙස් කරන්න. ඔයාට පේනවා ඇති දැන් අපේ පැලේ ටික ටික ලොකු වෙනවා. ඒත් එක්කම මේ ගහෙන් අපිට තෑගි විදිහට පළතුරු ලැබෙන්න ගන්නවා. අපි දැන් කරන්න ඕනි මේ පළතුරු උඩ ප්‍රෙස් කරන එක. මෙහෙම ප්‍රෙස් කරනකොට මේ පළතුරු කොයින්ස් විදිහට අපේ account එකට ඇඩ් වෙනවා. ඉතින් මේ පැලෙත් ඇත්තම පැලයක් වගේ අපි වතුරයි පෝරයි දාලා දවස පුරාම බලාගත්තොත් අපිට මුළු දවසම මේ වගේ කොයින්ස් කලෙක්ට් කරගන්න පුළුවන්. ඔන්න දැන් අපි බලමු කොහොමද මේ ඇප් එකෙන් සුපිරි ගේම්ස් ප්ලේ කරලා සල්ලි හොයන්න උත්සාහ කරන්න කියලා. ඒක බලන්න කලින් ඔයාටත් පේඩ් මෙම්බර් කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට ඩීටේල්ස් ටික දීලා ජොයින් වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් ජොයින් වෙලා බලන්න. දැන් අපි බලමු කොහොමද මේ ඇප් එකෙන් ගේම්ස් ගහලා සල්ලි හොයන්න උත්සාහ කරන්න කියලා. ඒකට අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ උඩින් තියෙන ප්ලේ ටයිම් කියන බටන් එක ප්‍රෙස් කරන එක. අද මම ප්ලේ කරන්න යන්නේ මේ ටේප් ත්‍රෝව කියන ගේම් එක. මේක ප්ලේ කරන්න අපි දැන් මේ ප්ලේ නව් බටන් එක ප්‍රෙස් කරමු. ඔයාට පේනවා ඇති මේ ගේම් එක ප්ලේ කරන්න හරිම ලේසි වගේම හරිම ෆන් ගේම් එකක්. තව මතක තියාගන්න ඕන දෙයක් තමයි ඕගොල්ලෝ මේ ගේම් එක හොඳට ප්ලේ කරොත් අපිට හම්බෙන පොයින්ට්ස් තවත් වැඩි කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද අපි මේ ඇප් එකෙන් හොයාගත්ත සල්ලි හරියටම විත්ඩ්‍රෝ කරන්න කියලා. මේ සල්ලි විත්ඩ්‍රෝ කරන්න අපි මුලින්ම කරන්න ඕනි මේ උඩ තියෙන වොලට් බටන් එක ප්‍රෙස් කරන එක. දැන් අපිට කීයක් විත්ඩ්‍රෝ කරන්න ඕනේද කියලා මෙතනින් සිලෙක්ට් කරමු. හැබැයි මතක තියාගන්න මේ විදිහට ගේම්ස් වලින් සල්ලි හොයන එක දැන් ටිකක් අමාරු වැඩක්. අන්න ඒක නිසා දැන් මම ඔයාට පෙන්නන්නම් හදිස්සියකට සල්ලි හොයාගන්න හැටි. ඔන්න ඉතින් ඊට කලින් මගේ අලුත්ම කමියුනිටි එකට එකතු වෙන්න ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ පල්ලෙහාට ඇවිල්ලා මේ උඩින්ම පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙන සුරපුරය කියන channel එක උඩ මේ විදියට ප්‍රෙස් කරන එක. දැන් මේ සුරපුරය channel එකට subscribe කරලා ආයමත් මේ වීඩියෝ එකට ඇවිල්ලා මේ තියෙන ඉතුරු channel ටිකත් හරියටම subscribe කරන්න. ඊට පස්සේ අපි හැමෝම එකට දෙවුණු වෙමු කියලා හිතට අරගෙන මේ වීඩියෝ එක ඔයා දන්න හැමෝත් එක්කම ෂෙයා කරන්න. ඔන්න එහෙනම් දැන් අපි බලමු හදිස්සියකට සල්ලි හොයාගන්නේ කොහොමද කියලා. මැරෙන්න කලින් ඔයාගේ හීන සැබෑ කරගන්න තියෙන හොඳම විදිය තමයි මේක. වාහන ගන්න ගෙවල් හදන්න වගේම ලෝකෙ වටේම ට්‍රැවල් කරන්නත් ඔයා ආසනං මේක තමයි හොඳම වීඩියෝ එක. ඒ වගේම ඔයාගේ ෆෝන් එකෙන් ගේම්ස් ගහලා කොච්චර සල්ලි හොයන්න පුළුවන්ද කියලා මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් මම ඔයාට මුලින්ම පෙන්නන්නම් මේ වැඩේ කරන්න මගෙන් උදව් ගත්ත නංගි කෙනෙක් මට ස්තුති කරලා එවලා තියෙන මෙසේජ් එකක්. මම සක්කර අයියාගෙන් උදව් ඉල්ලුවේ මගේ අධ්‍යාපන කටයුතු වලට ලැප්ටොප් එකක් ගන්න පුළුවන් නම් ආධාරයක් ලබා දෙන්න කියලා. ඉතින් ඉක්මනට මට ආධාර මුදල් ලැබෙන්න පටන් ගත්තා. සක්කර අයියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ උදව් කරනවට. ඉතින් ඔය විදිහට තමයි මේ නංගි උදව් ගත්තේ. හැබැයි මතක තියාගන්න මේ නංගිට අද උදව් ලැබුණේ crowd funding website එකකින්. ඉතින් මට ගොඩක් සතුටුයි ඕගොල්ලෝ මේ විදිහට ජීවිත වෙනස් කරගත්ත කියලා මට එවන මෙසේජස් දැක්කහම. ඔන්න ඉතින් ඔයාටත් මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක ඉස්සරහදී හරියටම දැනගන්න පුළුවන්. මතක තියාගන්න මේක ඔයාට දෙවියෝ දුන්න අවස්ථාවක්. මේ විදිහට සල්ලි හොයන්න හැමෝටම බෑ. අන්න ඒක නිසා ඒක හොඳට මතක තියාගෙන මම කියලා දෙන විදිහටම මේ වැඩේ කරන්න. ඒ වගේම ගේම් ගාලා සල්ලි හොයන විදිහත් මේ වීඩියෝ එකෙන් පෙන්නන නිසා මම කියන දේ ඔලුවට දාගෙන මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම හරියටම බලන්න.
දැන් මම පෙන්නන්නම් කොහොමද මේ අලුත්ම සයිට් එකෙන් වැඩේ කරගන්න කියලා. ඉතින් කෝටිපතියා channel එකේ කලින් දාලා තිබ්බ වීඩියෝස් වලින් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන්. කලින් මම දාලා තියෙන වීඩියෝස් ටික ඔක්කොම බලලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්ත කට්ටිය මට ස්තුති කරලා ඉවලා තිබුණ හැටි. අන්න ඒක නිසා මේ channel එකේ දාලා තියෙන හැම වීඩියෝ එකක්ම හරියටම බලන්න. ඒ වගේම මාව සම්බන්ධ කරගන්නවාට කරන්න තියෙන්නේ කෝටිපතියා channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙහින් මේ විදියට comment එකක් දාන එක විතරයි. ඔන්න දැන් අපිට මුලින්ම කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා give.asia කියලා search කරන එක. දැන් අපි මේ උඩින් ඇවිල්ලා තියෙන give.asia website එකේ link එක උඩ press කරමු. ඔන්න දැන් ඔයා මේ දකින්නේ අද ඔයාගේ ජීවිතේ වෙනස් කරන වෙබ්සයිට් එක. ඔයා දන්නවද මේ give.asia කියන්නේ අපේ ආසියානු කලාපේ රටවල් වලට උදව් කරන්න මහදපු සුපිරි වෙබ්සයිට් එක. දැන් මම ඔයාට පෙන්නන්නම් මේ වැඩේ හරියටම කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මතක තියාගන්න මේ වැඩේ හරියටම කරන කට්ටියට විතරයි මේ වෙබ්සයිට් එකෙන් උදව් ගන්න අවස්ථාවක් තියෙන්නේ. අන්න ඒක නිසා අදත් මම කියලා දෙන විදිහටම තප්පරෙන් තප්පරේ මේ වීඩියෝ එක බලලා හරියටම මේ වැඩේ කරන්න. ඔන්න දැන් අපි බලමු කොහොමද අපි මේ වෙබ්සයිට් එකෙන් හරියට වැඩේ කරලා උදව් ඉල්ලන්නේ කියලා. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට ඇත්තටම උදව් අවශ්‍ය නම් විතරයි අපි මේ වෙබ්සයිට් එකෙන් උදව් ඉල්ලන්න ඕනි. ඒ වගේම හොඳම දෙයක් තමයි මේ වෙබ්සයිට් එකේ ගොඩක් හිත හොඳ මිනිස්සු ඉන්න නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව උදව් ඉල්ලගන්න පුළුවන්. දැන් බලමු කොහොමද අපි මේ වෙබ්සයිට් එකෙන් හරියටම වැඩේ කරන්න කියලා. ඒකට අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ උඩ තියෙන fundraise කියන බටන් එක උඩ ප්‍රෙස් කරන එක. ඊළඟට මෙතන පහලින් තියෙන start fundraising කියන බටන් එක උඩ ප්‍රෙස් කරන්න. දැන් මේ එන login page එකෙන් අපි මේ වෙබ්සයිට් එකේ account එකක් හදාගන්න ඕනි. අද මම මේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්නේ මගේ Google account එකෙන් හින්දා මේ පල්ලෙහා තියෙන Google බටන් එක උඩ ප්‍රෙස් කරනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපි කැමති Google account එකක් සිලෙක්ට් කරලා මේ continue බටන් එක උඩ ප්‍රෙස් කරන එක. දැන් මේන page එකෙන් අපෙන් අහන්නේ අද දවසේ අපි උදව් ඉල්ලන්නේ පෞද්ගලික හේතුවකටද නැත්නම් පොදු සමාජ සේවා කටයුත්තකටද කියලා. ඉතින් ඕගොල්ලෝ මේ වෙබ්සයිට් එකෙන් උදව් ඉල්ලන්නේ පෞද්ගලික කටයුතු වලට හින්දා මේ personal fundraiser කියන බටන් එක උඩ ප්‍රෙස් කරන්න. දැන් මේ කැටගරි කියන තැනින් අපේ ප්‍රශ්නට අදාළ කැටගරි එක සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා ලෙඩකට බෙහෙත් ගන්න උදව්වක් ඉල්ලනවා නම් මේ මෙඩිකල් කියන කැටගරි එක සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. එහෙම නැත්තම් ඔයා අධ්‍යාපනයට සම්බන්ධ දෙයකට උදව් ඉල්ලනවා නම් මේ education කියන කැටගරි එක දාගන්න පුළුවන්. දැන් මේන what country do you need aid in කියන තැනට අද කියලා දාගෙන මේ පල්ලෙහා තියෙන කොටුවට ශ්‍රී ලංකා කියලා ටයිප් කරන්න. දැන් මේ පල්ලෙහා තියෙන next බටන් එක උඩ ප්‍රෙස් කරාට පස්සේ මේගොල්ලෝ අපෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඉතින් ඔයා මතක තියාගන්න ඕනි මේ අහන ප්‍රශ්න අපි තෝරගත්ත කැටගරි එක මත වෙනස් වෙනවා. ඔයාට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉංග්‍රීසි දැනුම මදි නම් Google Translate එක හරහා ලේසියෙන්ම මේ ප්‍රශ්න ටික සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න තියෙන අන්තිම වතාව වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගොඩක් කට්ටියට මේක හරියටම ඉංග්‍රීසි වලින් කරගන්න තේරෙන්නේ නැති නිසා ඒගොල්ලොන්ට උදව් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාටත් paid member කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට
එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් join වෙලා බලන්න. දැන් මම පෙන්නන්නම් කොහොමද මේ give.asia site එකේ හරියටම විස්තර ටික දාන්න කියලා. ඔන්න දැන් කරන්න තියෙන්නේ මේ අහන විස්තර ටික හරියටම ඉංග්ලිෂ් පාවිච්චි කරලා මේ ෆෝම් එකට දාගන්න එක. දැන් ඔයා හරියටම ඉංග්ලිෂ් වලින් අවශ්‍ය විස්තර ටික දීලා පෝස්ට් එක හරියටම හැදුවනම් දැන් මේ තියෙන save and see my campaign කියන බටන් එක උඩ press කරන්නයි තියෙන්නේ. දැන් අපිට උදව් ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි මේ වැඩේ හරියටම කරලා තියෙනවද කියන එක අනුවයි. ඔන්න ඉතින් ඒ වගේම මගේ අලුත්ම කමියුනිටි එකට එකතු වෙලා මාව සම්බන්ධ කරගන්න ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ පල්ලෙහාට ඇවිල්ලා මේ උඩින්ම පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙන සුරපුරය කියන channel එක උඩ මේ විදියට press කරන එක. දැන් මේ සුරපුරය channel එකට subscribe කරලා ආයමත් මේ වීඩියෝ එකට ඇවිල්ලා මේ තියෙන ඉතුරු channel ටිකත් හරියටම subscribe කරන්න. ඊට පස්සේ අපි හැමෝම එකට දෙවුණු වෙමු කියලා හිතට අරගෙන මේ වීඩියෝ එක ඔයා දන්න හැමෝත් එක්කම share කරන්න. ඉතින් මේක ඔයාට හරියටම කරන්න තේරෙන්නේ නැත්තම් මීටත් වඩා ලේසියෙන් ඔයාගේ mobile phone එකෙන් game ගහලා සල්ලි හොයන විදිය ගැන දැනගන්න මේ වීඩියෝ එක උඩ press කරන්න.